වලට ගිහිල්ලා අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබෙනවා. පරිගණක පුහුණුවක් නම් සමහර වෙලාවට න්‍යායාත්මක දැනුමින් එහාට ගිහිල්ලා වෙනදා අපි කතා කරන ඕෆිස් පැකේජ් එක කියන කාරණාවෙනුත් එහාට ගිහිල්ලා වර්තමාන ලෝකයේ තුල AI තාක්ෂණය හරහා ඒ වගේම ග්‍රැෆික් ඩිසයින් විවිධාකාර වූ දේවල් පිළිබඳව අපිට ඉගෙන ගන්න අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම ඊට අමතරව ගත්තහම වර්තමානයේ වෙද්දී අපි දන්නවා ක්‍රෙඩිට් පුහුණුව කියලා තියෙනවා. එතකොට විශේෂයෙන්ම ශිෂ්‍ය බට පුහුණුව, ඒ වගේම පරිසර නායකත්ව කුසලතා, ඒ වගේම ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරු, ශිෂ්‍ය නායක මණ්ඩලයක තනතුරක් දැරීම පවා අධ්‍යාපනය ලැබීමක් වශයෙන් තමයි අපිට අර්ථ දක්වන්න පුළුවන්කම තියෙන්නේ. මොකද ඒ හරහා නායකත්ව ගුණාංග වර්ධනය වෙනවා. නායකත්ව ගුණාංග වර්ධනය වෙනවා කියන්නේ කණ්ඩායමක් එක්ක වැඩ කිරීමේ හැකියාව ලැබෙනවා. සහ කණ්ඩායමේ ඉන්න අනුගාමිකයන් පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම තමයි ඍජු ප්‍රතිපත්තීන්. ඒ වගේම ඕනෑම මතයක් ගත්තට පස්සේ ඒ මතයේ වෙනස් නොවි ඒ හරහා කටයුතු කරන්න. ඒ වගේම අන් මත ඉවසීම. තමාගේ මතය පිටිපස්සට ගන්න ඕන අවස්ථාවලදී, ඒ කියන්නේ පොඩ්ඩක් තමන්ගේ මතය වෙනස් කරන්න ඕන අවස්ථාවලදී ඒ වෙනස් කරන්න පුළුවන් වෙන හැකියාව, මේ ආදී වශයෙන් ගොඩක් ප්‍රායෝගික දේවල් අපිට මෙන්න මේ ප්‍රායෝගික අධ්‍යාපනය හරහා ලැබෙනවා. ඒ කියන්නේ කටපාඩම් කරනවාට එහා ගිහිල්ලා අපි මේ සමාජයේ දරන ශිෂ්‍ය නායක තනතුරක්, ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුරක්, පරිසර නායකත්වය, ඒ වගේම බෞද්ධ සමිතියක සභාපති කෙනෙක් වීම, ඒ වගේම ශිෂ්‍ය බට කෙනෙක් වීම, ශිෂ්‍ය බටයෙකු වීම ආදී වශයෙන් අපි එදිනදා සමාජයේ ලබා ගන්නා මේ ප්‍රායෝගික දැනුම එතනින් එහාට ගිහිල්ලා වර්තමානයේ වෙද්දී AI තාක්ෂණය මම කලින් මතක් කරා වගේ අපි මේ